ලෝකය කොච්චර දියුණු වුණත් මිනිස්සු තාක්ෂණයෙන් කොච්චර ඉස්සරහට ගියා තවමත් අපිට තේරුම් ගන්න බැරි වුණු අභිරහසක් මේ සෝභාදහම ඇතුලේ සැඟවිලා තියෙනවා. අපි හිතන්නේ තිරිසන් සතුන් කියන්නේ හැඟීම් දනීම් නැටි තමන්ගේ බඩගින්න ගැන විතරක් හිතන පිරිසක් කියලා. හැබැයි ඔබ දන්නවද මේ ලෝකයේ මිනිස්සුන්ටත් වඩා විශාල හදවතක් තියෙන තමන්ගේ වර්ගයා වෙනුවෙන් කඳුළු සලන මියගිය නෑදෑයෙක් වෙනුවෙන් දින ගණන් ශෝක කරන එකම සත්ව කොට්ටාසයක් ඉන්නවා. ඒ තමයි මේ වනාන්තරයේ දැවැන්තයා අලියා. අද ලෝවැසියා YouTube නාලිකාව තුලින් අපි කතා කරන්නේ ඔබේ දැසට කඳුළු වුණන අලින්ගේ ඒ අපූරු ආදරණීය ලෝකය ගැනයි. අලි රංචුවක ජීවිතය පටන් ගන්නේ ආදරයෙන්. අලි අම්මා කෙනෙක් තමන්ගේ කුසේ පැටවෙක් මාස 22ක් පුරාවට දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 2කට ආසන්න කාලයක්. පැටියෙක් බිහි වුණාම මුළු රංචුවම එකතු වෙලා ඒ සතුට සමරන හැටි ඔබ දැකලා තියෙනවද? උන් කුංචනාද කරමින් එකිනෙකාගේ හොඬවල් පටලවා ගනිමින් ඒ අලුත් ජීවිතය පිළිගන්නවා. හැබැයි මේ ආදරය එතනින් නතර වෙන්නේ නැහැ. අලි ඒ වෙනකම් අලියම්මා තමන්ගේ හොඬවැලෙන් පැටියාව අතගාමින් ඌව ආරක්ෂා කරමින් පියවරෙන් පියවර ඇවිදින්න උගන්වනවා. වනාන්තරයේ සැරිසරනකොට සිංහෙක් කොයියෙක් වගේ දරුණු සතෙක් පැටියෙක්ව ගොදුරු කරගන්න හැදුවොත් අලියම්මා තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා ඒ සටනට ඉදිරිපත් වෙනවා. ඒක තිරිසන් ආදරයක් නෙවෙයි. ඒක පිරිසිදු මාතෘ සෙනෙහසක්. නමුත් මේ සෝභාදහම හැමදාම එක වගේ සුන්දර නෑ. අලියෙක් මියගිය අවස්ථාවක මේ සතුන් හැසිරෙන විදිහ දැක්කම ඕනෑම ගල් හිතක් කුඩු වෙනවා. විද්‍යාඥයන් පවා පුදුම වෙන දෙයක් තමයි අලින්ගේ මරණාසන්න චාරිත්‍ර. Tamanගේ රංචුවේ කෙනෙක් මිය ගියොත් අලි රංචුව ඒ සිරුර වටේට රවුම් වෙලා නිහඬව ඉන්නවා. සමහර වෙලාවට උන් මියගිය සිරුර හොඬවැලෙන් පිරිමදිමින් ඌට ආයෙත් පණ දෙන්න වගේ උත්සාහ කරනවා. දවස් ගණනාවක් යනකම් ඒ සිරුර දාලා යන්න උන් කැමති වෙන්නේ නැහැ. උන්ගේ දැස් වලින් කඳුළු කඩා හැලෙනවා ඔබ දැකලා තියෙනවද? උන්නේ මියගිය සිරුර කොළ අතු වලින් වහන්න උත්සාහ කරනවා. මිනිසුන්ටත් අමතක වුණු ඒ උතුම් ගුණය අදටත් මේ වනාන්තරයේ දැවන්තයන් අතර තියෙනවා. අද ලංකාවේ අලි මිනිස් හක්කපටස් නිසා වෙඩි පහරවල් නිසා මේ අහිංසක සතුන් විඳින වේදනාව වචනයෙන් විස්තර කරන්න බෑ. උන් මිනිසුන්ව හොයාගෙන එන්නේ වෛරයකට නෙවෙයි. උන්ගේ නිවහන අපිට අහිමි වුණු නිසායි. මතක තබා ගන්න. මේ ලෝකයේ අයිති අපිට විතරක් නෙවෙයි. ආදරය සහ කරුණාව හදවතේ දරාගත්ත මේ දැවැන්තයන්ව රැක ගැනීම අපේ වගකීමක්. අද වීඩියෝව ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සෝභාදහමේ තවත් තොරතුරු දැනගන්න ලෝවැසියා YouTube නාලිකාව subscribe කරන්න. මේ වීඩියෝ එකේ thumbnail එක හැදුවේ AI වලින්. ඒක ඉගෙන ගන්න මගේ @AIVision N8F channel එකට එන්න. ස්තුතියි.